ආදරේ නිසා මිනිස්සු ડિප්‍රෙස් වෙන්නේ ඇයි? ડિප්‍රෙෂන් වලටයි ආදරේ අතර තියෙන සම්බන්ධය මොකද්ද? මේ දවස්වල මම ගොඩාක් හිතන කාරණයක් තමයි ඒක. හේතුව මගේ ඔෆිස් එක ගත්තාම මාත් එක්ක වැඩ කරන්නේ මගේ ටීම් එකේ ස්ටාෆ් එකේ මම අත්දැක්ක දෙයක් තමයි බහුතරයක් තරුණ ගැහැණු ළමයින්ට ડિප්‍රෙෂන් එක තියෙනවා. ඉතින් මේ ડિප්‍රෙෂන් එක හැදිලා තියෙන්නේ ඒගොල්ලන් ආදරය කරන්න ගිහිල්ලා. එක දරුවෙක් හිටියා. එයා මාස්ටර් ඩිග්‍රී එකක් කරලා නීති උපාධියක් කරලා හැබැයි ඉතාම දරුණු විදිහට අර ජීවිතේ දරා ගන්න බැරි විදිහට ડિප්‍රෙෂන් වලින් පීඩා විඳිනවා. ඒකට හේතුව තමයි යා විශ්වවිද්‍යාලයේ යාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන කාලේ එයාට ආදරය කරපු පෙම්වතාගෙන් වෙච්ච පීඩනය සහ ඔහුගෙන් ඇය බලාපොරොත්තු වුණු ආදරය නොලැබීම ඒකට හේතුවක්. ඊට පස්සේ මට හම්බුණා තවත් දරුවෙක් ඒ විදිහටම එයත් මානසික ආතතියෙන් පීඩා විඳිනවා. මේ මෑතකදී මේ දවස්වල මම ඒ වගේම ඊටාම දරුණු ලෙස මානසික ආතතියටපත් වෙච්ච ඩීප් ડિප්‍රෙෂන් වලට ගියපු ඊටාම ලස්සන හොඳ දක්ෂ තරුණ ගැහණු දරුවෙක් පීඩා විඳින ආකාරය ඊටාම සංවේගයෙන් බලාගෙන ඉන්නවා සහ ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ඊටාම ආදරෙන් කරමින් ඉන්නවා. ඉතින් හරිම දුකයි. ආදරය කියලා කියන්නේ ලෝකයේ තියෙන සුන්දරම දේ. ලෝකේ ආදරය තරම් මිහිරි දෙයක් තවත් ලෝකේ නැහැ. ඉතින් මම මේ දෙවෙනියට හම්බ වෙච්ච මේ තුන්වෙනියට හම්බ වෙච්ච තරුණියට මගේ ළඟම හිතවතියක් අවුරුදු 15ක් විතර මම දන්න කෙනෙක්. එයාට තාම ආදරෙන් කතා කරලා පැහැදිලි කරා අපි ආදරේ කියන ඒ සුන්දර උත්තරීතර වචනය නිසා මිනිස්සෙක් මානසික පීඩාවටපත් වෙන්න හොඳ නැහැ. ආදරේ අපි හැමෝටම ඕනේ. ආදරේ නැතුව ජීවත් වෙන්න බෑ. පුංචි කාලේ අපිට මව් කුසට ආපු දවසේ පටන් අපිට ආදරේ ඕනේ. අම්මගේ ආදරය ඕනේ, තාත්තගේ ආදරය ඕනේ, ඊට පස්සේ සහෝදර සහෝදරියන්ගේ, ගුරුවරුන්ගේ ආදරේ, යහළු මිතුරයන්ගේ ආදරේ, ඒ වගේම අපි රැකියාව කරන ස්ථානයේ විශේෂයෙන්ම නව යෝනියටපත් වුණාට පස්සේ ප්‍රේමවන්තියෙක්ගේ ආදරය, සහ විවාහයෙන් පස්සේ සැමියාගේ භාර්යාවගේ ආදරය. නමුත් මේ ආදරය කියන එක සාපේක්ෂයි. ආදරය අද ඇති වෙන ආදරේ හෙට නැති වෙන්න පුළුවන්. ඉතින් විශාල වශයෙන් ආදරය කරලා මංගල පෝරුවට ගිහිල්ලා විවාහ වෙන්නේ නැති යෝවලවල් අපි දැකලා තියෙනවා. ඉතින් මේ ආදරය නිසා තමන්ගේ සතුට, තමන්ගේ ජීවිතය, තමන්ගේ තරුණ කාලේ අම්මලාගේ තාත්තලාගේ සිහින, දරුවන්ගේ සිහින, එතකොට සහෝදරයන්ගේ සිහින මේ සියල්ලම මරලා දාලා කෙනෙක්ට තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න පුළුවන්ද? පුළුවන්. එහෙම විනාශ කරගන්න, එහෙම ජීවිතේ නැති කරගන්න අය අපි ගොඩාක් දැකලා තියෙනවා බහුල වශයෙන්ම. නමුත් ආදරය කියලා කියන්නේ තමන්ව නැති කරගත යුතු දෙයක් නෙමෙයි. තමන්ව ඇති කරගත යුතු දෙයක්. තමන්ට ආදරය නොකරන තැනින් ඊටම ගෞරවාන්විතව ඉවත් වෙන්න පුළුවන් ආත්ම ශක්තියක් හැම තරුණයෙකුටම තියෙන්න ඕනේ. කොහොමද මේක කරන්නේ කියන එක තමන් මනසින් තමන්ව සූදානම් කරගන්න ඕනේ. ඉතින් අද ගොඩාක් අයට බැරි ඒක. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි තමන්ට ආදරය නොකිරීම. තමන්ට ගෞරව නොකිරීම. මට ආදරය කරනවා නම් මාව කවුරු දාලා ගියත්, මාව කවුරු සුළු කරත් මට මාව වටිනවා නම් මට ආදරේ නම් මම මගේ ගෞරවය ආරක්ෂා කරගන්නවා. මාව ප්‍රතික්ෂේප කරන තැනින් මම එතනින් වැටුණා මොහොතකට වැටිලා ඊළඟ තප්පරයට වඩා හයියෙන් නැගිටින්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඒක නිසා මං ඉතාම ආදරෙන් තරුණ නංගිලා මල්ලිලාගෙන්, අක්කලා අයියලාගෙන් හැම කෙනෙක්ගෙම ඉල්ලනවා. ආදරය නිසා මානසිකව පීඩා විඳින්න එපා. Tamanට ආදරය කරන්න පටන් ගන්න. අද ඉඳලම. එතකොට Tamanට මේ ලෝකෙම ආදරණීය තැනක් බවට පත් වෙනවා. අපි ආදරය ගැන කතා කරමු. ආදරෙන් ජීවත් වෙන හැටි ගැන කතා කරමු.
Rise with කෞශල්‍ය අබේවික්‍රම එක්ක.